සුබ දවසක් හැමෝටම. අද අපි බලමු විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් එකේ තියෙන පොරොන්දම් බලන හැටි. මුලින්ම භාෂාවත් තෝරගන්න ඕන. මම ඉංග්‍රීසියෙන් තියන්නම්. මැරේජ් මැචින් පැත්තට යන්න. මෙතන ක්‍රම පහක් තියෙනවා. ඊට අමතරව ඔක්කොම ක්‍රම එක තැනකින් බලන්නත් පුළුවන්. පොරොන්දම් බලද්දී වේදීය ක්‍රමයට දස පොරොන්දම් 20 පොරොන්දම් අෂ්ටකූටේ බලන්න පුළුවන්. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට පුළුවන්. සායන ක්‍රමයට පුළුවන්. චීන ක්‍රමයක් තියෙනවා. නවාංශකයේ අනුව බලන්න පුළුවන්. තියෙන දෝෂ ඊට පස්සේ අපිට බලන්න පුළුවන්. අවසානයේ ඔක්කොම ටික එකට බලන්න පුළුවන්. අපි දැන් එකින් එකට පොඩ්ඩක් බලමු. ඉස්සේ පුරුෂ භාවය තෝරන්න නම ගහන්න ඕනේ. ඉස්සේ පුරුෂ භාවය ගහන්න ඕනේ. උපන් දිනේ මාසෙ ගහන්න ඕනේ. දිනේ ගහන්න ඕනේ. අවුරුද්ද ගහන්න ඕනේ. ආයෙ මාසෙ ගහන්න ඕනේ. දිනේ ගහන්න ඕනේ. අවුරුද්ද ගහන්න ඕනේ. උපන් වෙලාව ගහන්න ඕනේ. උපන් ස්ථානය ගහන්න ඕනේ. මේ පැත්තේ උපන් ස්ථානය ගන්න. ඊට පස්සේ ඉතුරු தත්ත්ව පිර වෙනවා. ඇනලයිස් කියන එක තමයි ඊට පස්සේ ගන්න ඕනේ. ඊට පස්සේ ලග්නේ ඊට අදාළ විස්තරයි වැටලා තියෙනවා. මෙතන තියෙන්නේ අෂ්ටකූට පොරොන්දම. මෙතන තියෙන 20 පොරොන්දම්. මෙතන තියෙන දස පොරොන්දම්. සමස්තයක් වශයෙන් මෙතන ප්‍රතිඵල තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ අපි බලමු ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට. ආය ඇනලයිස් කියනක ගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්ති වල කුප්පු ගණපති න්‍යාය කියලා එකක් තියෙනවා. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අපි දන්නා ප්‍රධාන ආකාර 10ක් අනුව තමයි පොරොන්දම් විනිශ්චය කරන්නේ. ඒකට අදාළ ප්‍රතිඵල තමයි මෙතනින් ගණන් කරලා බලන්නේ. ඊට පස්සේ තියෙනවා සායන ජ්‍යොතිෂයට අනුව. සායන ජ්‍යොතිෂයට අනුව චන්ද්‍රයා, රවි, ග්‍රහ, කුජ, ගුරු වගේ ග්‍රහය මුල් කරගෙන තමයි බලන්නේ. මේකේ ඒ ක්‍රමෙත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා චීන ක්‍රමය. චීන ක්‍රමයට නම් ඇත්තටම ලග්නේ ඉන්නේ අර සත්තුන්ගේ නම් තමයි මෙතන එක එක්කෙනාගේ අනුව තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ නවාංශිකයේ අනුව පොරොන්දම් බලන්න පුළුවන්. අවසානයේ ඊට පස්සේ අපිට පුළුවන් දෝෂ තියෙනවද කියලා බලන්න. දෙදෙනාගේ දෝෂ තියෙනවද ඒක භංග වෙනවද කියන එක තමයි මෙතනින් බලන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා සමස්තයක් වශයෙන් ඔක්කොම එක තැනක ඉඳන් බලන්න මේකෙන් පුළුවන්. මෙතන කලින් වේදීය ක්‍රමයට අෂ්ටකූට ටික තියෙනවා. 20 පොරොන්දම් ටික, දස පොරොන්දම් ටික, කුජ දෝෂ බලන එක. ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට පොරොන්දම් බලන කියන સિદ્ધාන්ත 10ට අදාළ විස්තර තියෙනවා. ඊට පස්සේ සායන ක්‍රමයේ, චීන ක්‍රමයේ, නාමංශකයේ අනුව ඊට පස්සේ දෝෂ ගණනය කරන එක. අවසානයේ සමස්තයක් විදිහට ඔක්කොම ටික එක තැනකින් බලන්නත් පුළුවන්. ඉතින් ගොඩක් තැන්වල තියෙන්නේ එක්කෝ 20 පොරොන්දම්, දස පොරොන්දම්, අෂ්ටකෝට විතරයි. ගොඩක් මුද්‍රකාංග වල ක්‍රිෂ්ණමූර්ති ක්‍රමේ නෑ, නවාංශකයේ අනුව නෑ. ඉතින් මේ software එක මම හැම ක්‍රමයක්ම වගේ දාලා තියෙනවා. ඉතින් මේ software එක මිලදී ගන්න අවශ්‍ය නම් මේ අංකයට දුරකථන නැමතුමක් දෙන්න. 076යි 981යි 3186. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.